ඔන්න ඉතින් දවසක් ගමරාලට ඕන වුණා අන්තට්ටුවක්. ඒකේ ඉතින් ඉහේ පළඳවන්න එහෙම නෙමෙයි. ගෙදර බිත්තියේ සවිකර තියන්න. එතකොට ඉතින් අලංකාරයිනේ. අනික තමයි ඉස්සර කාලේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා මෙහෙම අන්තට්ටුවක් ගෙදර බිත්තියේ තිබුණොත් ඒක සෞභාග්‍යයට හේතුවක් කියලා. ඉතින් මේකට යොදාගත්තේ ගෝණ අංහරි එහෙම නැත්නම් මුව අංහරි තමයි. නමුත් කාලයක් ගත වෙනකොට ගෝනුන්ගේ අං වැටෙන බවත් එහෙමත් නැත්නම් මිය ගියාට පස්සේ අන්තට්ටුව ගන්න පුළුවන් බවත් ගැමියන් කියන්නට වුණා. මුවන්ගේ අන්තට්ටුව නම් ගන්න පුළුවන් වෙන්නේ මිය ගියාම තමයි. ගමරාලා අන්තට්ටුවක් හොයාගෙන කැලෑවට ගියා. ඉතින් ඔහොම අන්තට්ටුවක් හොයාගෙන කැලේ ඈතටම ගිය ගමරාලට බලාපොරොත්තු වෙච්ච විදිහට අන්තට්ටුවක් හොයාගන්න බැරි වුණා. පස්සේ ගමරාලා හිතුවා මම තවත් කැලේ ඈතට ඇවිදිනවද එහෙම නැත්නම් ආපසු ගමට යනවද කියලා. ඔන්න ඔහේ එක්කෝ මේ ආපු එකේ තව ටික දුරක් ගිහින් බලලා ආපහු ගමට යනවා කියලා කල්පනා කළා. ඉතින් ඔහොම ඉදිරියට යන ගමරාලට ටිකට් යද්දි කොටියෙකුගේ කෙදිරිලි හඩක් ඇහුණා. කරදරයටපත් වෙලා ඉන්න කොටියෙකුගේ හඩක් කියලා ගමරාලට තේරුණා. එයා ඉතින් වටපිට සොයා බැලුවා. මේ වල ඇතුලේ ඉන්නේ. මොකද කොටිරාලා වලේ බැහැලා ගමරාලා කොටියාගෙන් ඇහුවා. හරි වැඩේනි ගම මාමේ උනේ. මම මේ වලට වැටුණා නොවැ. දැන් දවස් 3ක් ගත වුණා. ගොඩේ එන්න බැරි වුණා. අනේ මාමේ මට පිහිට වෙන්න මාමේ. කොටියා ගමරාලට පින්සෙන්න වුණා. කොහාමද බොල උඹට පිහිට වෙන්නේ? උඹ නපුරු සතා නොවැ. මටමයි කරදරේට වැටෙන්න වෙන්නේ. නුඹව ගොඩ ගත්තොත් එහෙම. ගමරාලා කිව්වා. අනේ මා ගැන ඔහොම හිතන්න එපා මාමේ. මං ගොඩගත්තොත් කියන ඕනම උදව්වක් කරන්නම්. මා ගොඩ නොගත්තොත් මෙතනම මැරිලා යාවි. ඉතින් ගමරාලට බොහොම අනුකම්පා හිතුණා. හොඳයි එහෙනම් මං උඹව ගොඩ ගන්නම්කෝ. ටික කලබල නොවී ඉදින්කෝ. කිව් ගමරාලා කැලේයින් හයිය වැල් පොට කඩාගෙන ආවා. ඉන්පස්සේ ඒ වැල් පොට වල ඇතුළට දැම්මා. කොටියා ඒ වැල් පොට ඇඟ වටේ පටලවාගෙන කටින් අල්ලගත්තා. ගමරාලා වලට නැමී තිබුණු ගහක ආධාරයෙන් කොටියා ගොඩට ඇදලා අරගත්තා. ගොඩට ආවට පස්සේ කොටියා මෙහෙම කිව්වා. මං දවස් 3ක් තිස්සේ මස් කැදල්ලක් ලේ බින්දුවක් නැතුවයි හිටියේ. මට දැන් හොඳටම බඩගිනි. මං දැන් උඹව මරාගෙන කනවා. ඔන්න එතකොට තමයි ගමරාලට දවල් තරුපෙනුනේ. ඒක වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ වැඩක් නේ. ගමරාලට දැන් උතුරු දකුණ මාරු වෙලා. හීන් දාඩිය දාලා. ගමරාලා වෙවුලන හඩින් මෙසේ කිව්වා. බලේ ඉදිද්දී නුඹ මට පොරොන්දු වුණා කිසිම කරදරයක් නොකරන බවට. ඒ වගේම ඕන උදව්වක් කරන්නම් කියලාත් කිව්වා. දැන් මා මරන්න හදන එක යුතුයකමක්ද? බඩගින්නේ ඉන්නකොට දෙන පොරොන්දු වලින් වැඩක් නැහැ. අනික කොටියෙක් දෙන පොරොන්දු මොලේ ඇති මිනිහෙක් පිළිගන්නවද? මට දැන් ඕන උඹව මරාගෙන කන්නයි. ඔන්න ඉතින් ගමරාලත් කොටියත් මේ විදිහට තර්ක කරමින් ඉන්නකොට එතනින් ගමනක් යන්න නරියෙක් ආවා. මද වෙලාවක් මේ රණ්ඩුව දිහා බලාගෙන හිටි නරියා ටිකක් ලං වුණා. නරියා දුටු ගමරාලා නරියාට නඩුව කිව්වා. මේ කතාව අහගෙන හිටපු නරියා ටිකක් කල්පනා කළා. ඉක්මනින් මේ නඩුව විසඳලා දුන්නොත් ඔන්නේ නරිහාමිටත් වාසියක් වෙනවා. කොටියා පගාවක් දෙන බවට ඉගියක් කළා. නමුත් කරුණු කාරණා හොඳින් අවබෝධ කරගත් නරියා ඒ කතාවට රැවටුනේ නැහැ. හොඳයි. මම සාධාරණව නඩුව විසඳන්නම්කෝ. හැබැයි ඉතින් මට බලා ගන්න ඕන මුල ඉඳලම සිදුවන දේවල්. ඒ නිසා මුලින්ම දෙදෙනා හිටපු ආකාරයට ඉන්න ඕන. ගමරාලා මුලින් හිටපු තැන ඉන්න බලන්න. කොටිරාලා වලේ හිටපු විදිහටම ඉන්න. නරියාගේ නියමෙන් කොටියා ආපහු වලට පැන්නා. මන් මුලින් හිටියේ මෙන්ද මෙහෙමයි. කොටියා කිව්වා. ඔන්න ඔහොම කොටිරාලා දිගටම ඉන්න. මන් කතා කරනකම් ගොඩට එන්න බලන්න එපා. එහෙම කියපු ගමරාලා නරියත් එක්ක යන්න ගියා. කිසිම දවසක කොටියෙකුට උදව් කරන්න එපා. කොටියාගේ පුරුද්ද තමයි තමාට උදව් කරපු එක්කිනාරු විනාශ කරන එක. අනෙක කොටියෙකු දෙන පොරොන්දු කාටද පිළිගන්න පුළුවන්? කොටියෙක් විශ්වාස කරනව නම් ඒ ඉතින් මැරුණු කොටියෙකු තමයි. එහෙමත් නැත්නම් ඉපදුනේ නැති එකෙක් ගැන. මෙහෙම කියපු නරියා ගමරාලට කරුණු පැහැදිලි කර දීලා යන්න ගියා. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.